කාලේ තියෙන්නේ දුවයි ඉන්නේ නැතුනේ නම් පුතා රැකියාවක් කරන්නේ හෝටල් එක රැකියාවක් කරන්නේ දන්තරත් එක්ක තියෙන සම්බන්ධය කියන්නේ මගේ නංගිත් එක්ක ඒගොල්ලන්ගේ ගෙදර සසී කියන කෙනා ඇඳුම් මාලා එදිගමනවා ඉතින් ඒ අතුරුකමට ගිහින් තමයි දැන් ඉතින් මෙයක් එහෙට මේ උනේ මේ වෙලාව ඔය සසීගේ පුතා ඉන්නේ පුතත් එක්ක ගමන් බිමන් එහෙම යනවා එනවා යාළුකමට අනාතරේ තමයි ඔය දැන් මාසෙකට වගේ උඩදී ඒගොල්ලන් මේ පොලිස් සාලාම් කෙනෙකුට පොඩි බැන්න කියලා විල්ලා ඒකට මේ කට්ටිය ඉතින් වාහනේ කියන්නේ වාහනේ අපරපත් දෙනාම බැන්නේ ඔක්කොම ලෙක්ක අන්තිමට මෙයාට තමයි නඩුව පැවරුනේ දැන් ඒකයි මේ අපිට මෙයා ඉන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ කවුරක්වත් ඔය ප්‍රශ්නයට ඉදිරිපත් වෙන්නේ නැහැ ඒකක් ගියේ අපේ පුතාගේ පිටින් තමයි ඒකක් ගියේ ඊට පස්සේ නංගි එයාට හියන්න එපා කියලා කරගත්තා ඉතින් ඔය එදා පෙරේදා දැන් ඔය වෙන දවසේ පඩි අරගෙන ආවිල්ලා අම්මට මේ පඩිපේ එකක් දීලා අම්මේ මම රුපියල් 500ක් ගන්නවා කියලා මේ කාඩ් එකක් දාගන්න කියලා තමයි එහෙට ගියේ. එහෙට ගියේ ඒ හවස ගිහිල්ලා එහෙට ගියාට පස්සේ තමයි දැන් ওই ප්‍රශ්නේ වෙනකන් අපි දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. දින්දේක පොඩ්ඩක් ගන්න නැහැ ඉතින් එහෙම කියන්න බෑ නේද? ඒගොල්ලෝනේ කියන්නේ ওই පාටි දැම්ම කියලා. හැමදාම ඒක ඇතුලේ පාටි තමයි. කට්ටිය ඉතින් 7-8 දෙනෙක් එකතු වෙනවනේ හැමදාම. මාත් දැක්කා මේ දෙරිදි දැක්කේ නංගි තමයි ගිහිල්ලා නංගිත්නේ කෑ ගහලා ඒගොල්ලෝ කෝල් කරලා කියලා තියෙනවා. මෙන්න මෙහෙමයි බලන් ඉස්තිරාටවත් ගෙනිලා තිබුණේ නැහැ ඉතින් ඒක. කාමරේට දෙන්න රටේ. ඒ නංගිට කියලා තියෙන අටා මාත් එක. එලි. ආගලමට එක්ක සාදාරණ එයා කියන්නේ බෑ. සාදාරණද කියලා හරියටම කියන්න පුළුවන් මේක උනාට පස්සේ තමයි හරියට එන එකක් බලන්න. අපිට කියන්න බෑනේ අතර මොනවද නැද්ද කියලා නේද? අපිටත් එකයි. මොකද ලේ ආපුයි.